අයිබෝන් සියලු දෙනාටම මේ කියලා දෙන්න හදන්නේ කොහොමද Facebook එක ඇතුලේ Facebook page එකක් හදාගන්නේ කියලා. එතකොට අපි page එකක් හදන්න නම් මුලින්ම ඔයගලන්ට පේනවා ඇති මෙතන උඩ තියෙනවා පොඩි අපේ වෙලාව වැටලා තියෙන තැන Facebook කියන තැනට ඉස්සරහින් තියෙනවා ප්ලස් මාක් එකක් ඊගාවට තියෙනවා නිකන් අත්කාචියක් වගේ එකක්. එතනම තියෙනවා පොඩි ඉරිතුණක්. අන්නේ ඉරිතුණ උඩ ටච් කරන්න ඕනේ ඉස්සෙල්ලම. රච් කරාම ඔයාලා චූට්ටක් පල්ලෙහාට ගන්න මේක හරි ලේසි Facebook Lite එකෙන් හදනවා නම් ගොඩක් Facebook normal එකෙන් හදනවට වඩා ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් Facebook Lite එකෙන් හදනකොට. ඒක නිසා තමයි මම Facebook Lite එක දාගත්තේ. එතකොට මේකේ යට බලන්න ඔයාලට පේනවා මෙන්න මෙතන pages කියලා එකක් තියෙනවා. අන්නේ pages කියන එක පොඩ්ඩක් ටච් කරන්න. right මේ pages හදපුවා මම ගොඩක් ඒවා මේකේ destroy කරලා තියෙන්නේ වැඩක් නැති නිසා අයින් කළා. මේකේ උඩ තියෙනවා your page කියන තැනට උඩ තියෙනවා create කියලා එකක්. create තියෙනවා discover තියෙනවා. අපි යන්න එතන create කියන එක ටච් කරන්න ඕනේ. එතකොට තියෙනවා මෙන්න මේ create page කියන මෙන්න මේ අලගේ එක විස්තර ටිකක් තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් ඕනනම් කියවන්න පුළුවන්. එකේ යට තියෙනවා නිල් පාට කොටුවක් තියෙනවා get started කියලා. අපි යන්නේ ඒකට ටච් කරමු. එතකොට මෙන්න මේ page එකට අදාළව name එකක් දාන්න පුළුවන්. අපි දාමු මේකට දැන් මම මේක මේ කරගෙන යන වැඩෙත් එක්කම මේකට දාමු අපි මොකද දාන්නේ? අපි දාමු social media දාන්න. එකට දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒ වගේ එකකට. අපි දාමු online අපි කියලා. online මම සිංහලෙන් දානවා ඊටු ටික අපි right දැන් මම එහෙම දාගත්තා දාගෙන next කරමු බලමු මොකද වෙන්නේ කියලා right මේකේ තියෙනවා අපිට කැටගරි පුළුවන් ඕන එකක් මේකට ඇඩ් කරන්න මම මෙතන දානවා මෙතන තියෙන popular category තියෙනවා හැම තියෙනවා බලන්න මෙතන තියෙනවා digital creator දැන් අපි අපේ සබ්ජෙක්ට් එකට ගොඩක් ගැලපෙන්නේ digital creator කියන එක. එතකොට musician කියන එක පොඩ්ඩක් මගේ පැත්තත් එක්ක යන නිසා මම එකක් ඇඩ් කරා. තව එකක් ඇඩ් කරමු අපිට පුළුවන් ගොඩක් ඒවා ඇඩ් කරන්න. මෙතන ඇඩ් කරගන්න පුළුවන් අපිට categories කීපයක් ඇඩ් කරගන්නත් පුළුවන්. හරිද? එතකොට personal block එකත් ඇඩ් කරා. ඇඩ් කළා ඊගාට අපි මේක ආපහු next කරනවා. මේකට පුළුවන් අපිට වෙබ්සයිට් එකක් තියෙනවා අපේ වෙබ්සයිට් එක ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ උඩම තියෙනවා skip කියලා බටන් එක. අපි යන්නේ skip කියන එක ටච් කරලා. right. මෙතන තියෙනවා අපිට අපේ ඇඩ් කරන්න පුළුවන් අපේ ප්‍රොෆයිල් පික්චර් එකයි එතකොට බැනර් එකයි. එතකොට අපිට කවර් පික්චර් එකයි ප්‍රොෆයිල් පික්චර් එක දෙක ඇඩ් කරන්න පුළුවන්. දැන්ට මම මේ දෙක ඇඩ් කරන්නේ නැහැ. මම මෙහෙම ස්කිප් වෙලා පොඩක් ඉස්සරහට යනවා. නෑ. ඩන් කරන්න පුළුවන්. ඔව්. ඩන් කරලා ඉස්සරහට යනවා. right. මෙන්න මේ විදිහට තමයි page එක හැදෙන්නේ. මෙතනින් එහාට පුළුවන් අපිට මේක edit කරගන්න. ඒ කියන්නේ edit public detail කියන ටික ඇඩ් කරලා මේ යට තියෙනවනේ. ඒක ඇඩ් කරලා මේකට පුළුවන් සියලුම විස්තර ටික අපිට දෙන්න. හරිද? එතකොට අපේ විස්තර bio කියන එක දැම්මම මොකට සම්බන්ධවද මේක සිද්ධ වෙන්නේ. එතකොට page එකේ විස්තර ඒව සේරම මේකට ඇඩ් කරන්න පුළුවන්. අපිට ඕන ආයෙත් එකක් දාන්නත් පුළුවන්. ඔහොම තමයි වැඩේ වෙන්නේ. හරි ලේසි මේ වැඩේ. එතකොට මේකේ තව ඉදිරියට අපිට කියලා දෙන්න පුළුවන් මේකේ මොනිටයිසේෂන් ගන්න කොහොමද කියලා. මම බැක් වෙනවා මෙතනින්. එතකොට මේක තමයි මේකේ link එක තමයි අපි ගොඩක් වෙලාවට අපේ main account එක ඇතුලේ share කරන්නේ. මොකද හේතුව එතකොට මේක අපේ page එකක් විදිහට පෙන්වනවා. එතකොට ඒ share කරන්නත් ලේසි. මේ මෙතන යටම තියෙනවා
ඒක ගන්න මෙහෙමයි මෙතන මේ ඩොට් මෙතන තියෙනවා personal dashboard වලට යටින් තියෙන පොඩි ඩොට් තුනක්. ඒක ටච් කරාම ඒකේ යටම බලන්න තියෙනවා copy link to page කියලා. අන්න ඒ link එක අරගෙන අපිට පුළුවන් අපේ WhatsApp එකේ හරි කොහේ හරි paste කරලා මේක ප්‍රොමෝට් කරන්නත්. ඔන්න ඔය විදිහට තමයි Facebook page එකක් හදාගන්නේ. මේකට monetization හදාගන්න විදිහ ඉස්සරහට කියලා දෙන්න. මේකේ views වැඩි කරගන්න ඕන. followers ලා වැඩි කරගන්න ඕන, views වැඩි කරගන්න ඕන. ඒකින්ද අපිට මේකට අදාළ එක එක content විදියට අපි කැමති මාතෘකාවක් යටතේ කරගෙන යන්න පුළුවන්. මේක මම දැන් හැදුවේ මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි මේ page එක බලමු පොඩ්ඩක් boost කරලා ඉදිරියේදී මොකද්ද මේකෙන් අපිට කරන්න පුළුවන් කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.